Hi guys, ඉතින් අද අපි කතා කරන්නේ අපේ හයිබ්‍රිඩ් වන් ආයතනයට ආපු ටිකක් පරණ වාහනයක් ගැන. ටිකක් පරණ යුරෝපියන් වාහනයක් ගැන තමයි අද අපි කතා කරන්නේ. මේක BMW M3 වර්ගයේ වාහනයක්. ඉතින් මේක ටිකක් පරණ වාහනයක් වුණාට ගොඩක් අය අතරේ අතිශය ජනප්‍රිය වාහනයක්. ඒ වගේම තමයි මේකේ ස්පෝර්ට් ලුක් එකක් තියෙනවා. ඒ වගේම ටිකක් සැපට යන්න පුළුවන්, හොඳ සැපට යන්න පුළුවන් වාහනයක්. මේකේ ටිකක් හොඳට තෙල් කරනවා. සාමාන්‍යයෙන් කිලෝමීටර් 17ක් 18ක් වගේ හොඳට තෙල් කරන වාහනයක් තමයි මේ වාහනේ. ඉතින් ගොඩක් අය අතරේ ජනප්‍රිය වෙච්ච මේ වාහනේ එන ප්‍රශ්නයක් ගැන තමයි අද අපි කතා කරන්නේ. ඉතින් මේ වාහනේ අපිට මේ කස්ටමර් අපිට ගෙනලා දුන්නේ මේකේ AC බෙල්ට් එකේ ප්‍රශ්නයක් තියෙනවා කියලා. ඉතින් AC බෙල්ට් එක අලුතෙන්ම දාලා සාමාන්‍යයෙන් දවස් 4ක් 5ක් වගේ යද්දි මේකේ AC බෙල්ට් එක කැඩිලා යනවා. ඉතින් මේ කස්ටමර් AC බෙල්ට්ස් විවිධ වර්ග වලින් පාවිච්චි කරලා තියෙනවා, වෙන වෙන බ්‍රෑන්ඩ්ස් පාවිච්චි කරලා තියෙනවා. මේක කැඩෙන්නේ නැතුව තියාගන්න පුළුවන් වේද කියලා. හැබැයි ඒ ප්‍රශ්නේ ඒ විදිහටම තිබිලා තියෙනවා. ඉතින් කස්ටමර් ගෙනාවට පස්සේ අපි මේක චෙක් කරලා බැලුවා. මේක චෙක් කරලා බැලුවට පස්සේ මේකේ ඇත්තටම බෙල්ට් එකේ ප්‍රශ්නයක් නෙමෙයි අපි දැක්කේ තියෙනවා. මේ වාහනේ ට්‍රැන්ක් පුලිය එක ටිකක් ගෙවිලා තිබ්බා. ඒ වගේම තමයි මේකේ ට්‍රැන්ක් පුලිය එකේ බෙල්ට් එක දුවන ඉරි ටිකක් උල් ගතියක් එක ගෙවිලා වගේ තමයි තිබ්බේ. ඉතින් මේකේ ටිකක් පරණ වාහනයක් නිසා මේ ට්‍රැන්ක් පුලිය එක ටිකක් වැඩිපුර ගෙවිලා තිබ්බා. ඒක නිසා අපි තීරණය කරා මේකට ට්‍රැන්ක් පුලිය එකක් රීප්ලේස් කරන්න ඕනි කියලා. ඉතින් ඊට පස්සේ අපි කස්ටමර් මේක පිළිබඳව දැනුවත් කරා. ටිකක් පරණ වාහනයක් මේක ටිකක් වැඩිපුර ගෙවිලා තියෙන්නේ කියලා. ඉතින් කස්ටමර් එකට එකගුණා අපි දැන් මේ වාහනේ හදාගෙන යන ගමන් තමයි තියෙන්නේ. ඉතින් ඇත්තටම මේකට ට්‍රැන්ක් පුලිය එක දැම්මට පස්සේ ඒ ප්‍රශ්නේ ආයි එන්නේ නැහැ. කස්ටමර්ට ආයි අර පරණ විදිහට අලුතෙන් බෙල්ට් දදා ඉන්න ඕනේ නැහැ. ඒ ප්‍රශ්නේ විසඳන්න පුළුවන් අපිට ට්‍රැන්ක් පුලිය එක නිසා. ඉතින් ඕගොල්ලෝ වාහනයක් හදන්න ගෙනියනවා නම් හරි තැනකට ගෙනියන්න. ඉතින් මේ කස්ටමර්ත් එක තැන් වලට ගිහිල්ලා තියෙනවා. ඒ තැන් වලින් මෙයාට කරලා දීලා තියෙන්නේ AC බෙල්ට් එක රීප්ලේස් කරලා දීපු එක. ඉතින් එහා ඒගොල්ලෝ හොයලා නැහැ. ඉතින් ඕගොල්ලෝ වාහනයක් හදන්න යද්දි ටිකක් සැලකිලිමත් වෙන්න. ඒ ඉන්න අය හරියට දන්නවද වගකීමක් ඇතුව එතනින් වාහනේ හදලා දෙනවද කියලා. ඉතින් හයිබ්‍රිඩ් වන් අපේ ආයතනයට ආවොත් ඕනිම ප්‍රශ්නයකට ඔයගොල්ලෝ විසඳුමක් ගන්න පුළුවන් වගකීමක් එක්ක. ඉතින් අපි ගාව වැඩ කරන්නේ බොහොම අත්දැකීම් තියෙන සේවක මඩුල්ලක්. ඉතින් ඒගොල්ලොන්ගේ අතින් ඔයගොල්ලෝ වාහනේ හදාගත්තොත් කිසි ප්‍රශ්නයක් නැතුව ඔබේ වාහනේ එන ගැටලුවට විසඳුම හරියටම ලැබෙනවා. ඉතින් ඒක නිසා ඔන්න දැම්ම ඔයගොල්ලෝගේ වාහනේ ප්‍රශ්නයක් තියෙනවා නම් අපේ නම්බර් එක තියෙනවා තිරේ දිස් වෙනවා. ඉතින් ඒ නම්බර් එකට කෝල් එකක් දෙන්න. කෝල් එකක් දීලා ඒ ප්‍රශ්නේ විසඳුමක් හයිබ්‍රිඩ් වන් අපි ගාවට ඇවිල්ලා හදාගන්න පුළුවන්. අපි පිළියම්දල ඉන්නේ. ඉතින් දැම්ම කෝල් එකක් දීලා අපේ ලොකේෂන් එකට ඇවිල්ලා ඔයගොල්ලෝගේ වාහනේ තියෙන ඕනිම ප්‍රශ්නයක් විසඳ ගන්න.